හායි මගේ නම සංජුල පියාව සයිට් ඉන්ස්පෙක්ෂන් එකකට අපි බලමු කොළම් එක නිවැරදිව කෙමිකල් ඇංකරින් කරගන්න කොහොමද කියලා. එන්න මාත්. අපි මුලින්ම කරගන්න ඕනේ කොළම් එකේ කම්බියන ස්ථාන නිවැරදිව ලකුණු කරගන්න. ඊළඟට අපි හැමර් ඩ්‍රිල් එකක් යොදාගෙන කොන්ක්‍රීට් සර්ෆේස් එකේ සිදුරු විද ගන්න ඕනේ. ඔබ මේ දකින කොළම් එකට අපි අද යොදාගන්නේ මිලිමීටර් 16 රීබා එකක්. මේ සිදුරු විද ගැනීමට කලින් අපි දැනගන්න ඕන විශේෂ කාරණා දෙකක් තියෙනවා. පළවෙනි විශේෂ කාරණය තමයි කම්බියට ගැලපෙන ඩ්‍රිල් බිට් එක, එහෙම නැත්නම් ඩ්‍රිල් බිට් එකේ ඩයමීටර් එක දැනගන්න ඕන. දෙවෙනි කාරණය තමයි විද ගන්න කම්බියට අදාළ ගැඹුර තීරණය කර ගැනීම ඉතාමත් වැදගත්. මිලිමීටර් 16 කම්බියක් යොදා ගන්නා විට සිදුරේ විශ්කම්බය මිලිමීටර් 20ක් පවත්වා ගැනීම ඉතාමත් වැදගත්. මේ 16 කම්බියට අදාළව අපි තෝරගත්තේ මිලිමීටර් 20ක ඩ්‍රිල් බිට් එකක්. ඒකට හේතුව තමයි මේ කම්බිය සහ සිදුර අතර මිලි 2ක ටොලරන්ස් එකක් පවත්වාගෙන යන්න ඕන නිසා. ඒ වගේම මේ කම්බියට අදාළ ගැඹුර වන්නේ මිලිමීටර් 150ක්. අපි මේ සිදුර විදගත්තයෙන් පසු මෙහි තිබෙන ඩස්ට් එක ඉවත් කර ගැනීම අනිවාර්යයෙන් සිදු කරගන්න ඕන. එහෙම නැත්නම් සිදුරයි අපේ කෙමිකල් එකයි අතර නිසියාකාරව බොන්ඩයක් ඇති වෙන්නේ නැහැ. දැන් ඔබට මේ පේන්නේ කෙමිකල් ගන්න එක ආධාරයෙන් සිදුරට කෙමිකල් පුරවා ගන්න ආකාරය. කෙමිකල් 70%ක් 64 ප්‍රමාණය පුරවා ගැනීම වැදගත්. අවසාන ප්‍රධාන කාර්යය තමයි කම්බිය ඉන්සර්ට් කරගන්න එක. ඇත්තටම කම්බිය ඉන්සර්ට් කරගද්දී රවුමට කරකවනවා නම් අපේ කාර්යය වඩාත් පහසුවෙන් කර ගැනීමට අපිට පුළුවන්. අපි කම්බි ඉන්සර්ට් කරගත්තයෙන් පස්සේ අපිට හම්බෙනවා ප්‍රධාන කාර්යපරාසයන් දෙකක්. පළවෙනි එක තමයි වර්කින් ටයිම් කියලා අපි හඳුනගන්නේ. වර්කින් ටයිම් කියන්නේ මිනිත්තු 10ත් 15ත් අතර කාල සීමාව. මේ මිනිත්තු 10ත් 15ත් අතර කාල සීමාව තුළ අපිට කම්බිය ඇඩ්ජස්ට්මන්ට් කරගන්න පුළුවන්. දෙවැනියට අපිට හම්බෙන්නේ පැය 10ත් 15ත් අතර කාලපරාසය. මේ කාලපරාසය කියුරින් ටයිම් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මේ කාල සීමාවෙත් තමයි කම්බිය සවවීමේ ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ. ඒ කියන්නේ කෙමිකල් එක සවවීමේ ක්‍රියාවලිය සිදු වෙන්නේ. අපිට වෙළඳපොලේ කෙමිකල් ඇන්කරින් වර්ග විශාල ප්‍රමාණයක් හඳුනා ගන්න පුළුවන්. මම දැන් කියන්න හදන්නේ කෙමිකල් එකක් තෝරගද්දී සැලකිලිමත් වෙන්න ඕනේ කාරණයක් පිළිබඳව. ඇත්තටම අපි කෙමිකල් එකක් තෝරගද්දී කෙමිකල් එක නිෂ්පාදන ආයතනයෙන් හරි අපි බිල් ගන්න වෙළඳසලින් හරි අපි ලබා ගන්න ඕනේ ටෙක්නිකල් ඩේටා ෂීට් එකක්. මේ ටෙක්නිකල් ඩේටා ෂීට් එකේ අපිට කෙමිකල් එක භාවිතා කරන්න කොහොමද, කෙමිකල් එකේ කාල සීමාවන් කොහොමද සහ කෙමිකල් එකේ ගුණාත්මකභාවය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා ටෙක්නිකල් ඩේටා ෂීට් එක කෙමිකල් එක මිලදී ගද්දී ඉල්ල ගන්න අමතක කරන්න එපා. අපි විශ්වාස කරනවා කෙමිකල් ඇන්කරින් පිළිබඳ ඔබට හොඳ අවබෝධයක් අද ලැබෙන්නේ නැති කියලා. කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රියේ දැනුම ඔබත් සමග බෙදා ගන්න ෂෙඩිල් කැපිටල් අපි සූදානම්. දිගටම අපිත් සමග රැඳී සිටින්න. බොහොම ස්තුතියි.